මෙහෙම ඇතර ඒක වෙලා තිබුණේ අත් වශයෙන්ම අපේ අන්තර් බැංකු අතර තියෙන ගනුදෙනු සහ බැංකුව වලින් පිටත බැංකු සහ ගනුදෙනු කරන අතර වෙළඳපොළ විනිමය වෙළඳපොළ දෙකක් තියෙනවා. අපි දැක්ක මේ විනිමය අනුපාතය සම්බන්ධ තියෙන අවිනිශ්චිතතාවය සහ යම්කිසි ආකාරයක ස්පෙකියුලේෂන් නිසා දක්වලාවට අර විනිමය අවශ්‍යයි ආනයන කරන්න අවශ්‍යයි. මේක තියෙන අවිනිශ්චිතතාවය සහ යම්කිසි ස්පෙකියුලේෂන් නිසා ඒගොල්ලෝ Tamanට කැමති ගානකට ඕනම ගානකට බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්නවා. ඒතර බැංකුව අතර වෙළඳපොළ 330 වගේ මට්ටමක තියෙනකොට බැංකුවෙන් පිටත අපන ආනයන කරන අය බැංකුව වල ඉල්ලන ගත්ත 345ට 50ට 54ටත් ගියානේ අර පෙන්වන්නේ වෙලාවේ. එතකොට මේක ගැල්පෙන්නේ නැහැ. බැංකුව අතර ගනුදෙනු වෙන්නේ ගනුදෙනු එක අඩුයි කොටක්. ගනුදෙනු නියමිත තිබුණේ 330 වගේ. බැංකුවෙන් පිටත විශේෂයෙන් ආනයන කරුවන් 350 ඊට අමතරව අර ෆෝවර්ඩ් වලින් අරගෙන 380ට 400ට සමහර අය මේ කලබල වෙලා පැනික් වෙලා විදේශ විනිමය අරගෙන තමන්ගේ ආනයන වලට මේ විදම කා කරගෙන බැලුවා. එතකොට ඒ தත්ත්වය තුළ අපි ගත එක පිළිවෙලක් තමයි බ්‍රහස්පතින්දා හවස අපි බැලුවා. මේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ අනුව අපි අන්තර් බැංකු වෙළඳපොළේ යම් කිසි ආකාරයක විනිමය අනුපාතයක අර තැනට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනාට පස්සේ ඒ ඉන්ටර් බැංක් මාකට් එක ඇක්ටිවේට් වුණා අතරින් ඉඳලා. ඇක්ටිවේට් වුණාත් එක්කම ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ටර්ස් ලාට බැංකු හරහා ගනුදෙනු තුලින් හැමෝටම වෙළඳාම කරන්න පුළුවන්. ඒක තමයි මේක ස්ථාවර වුණේ. එතෙන්දී අනිත් එක්ක යන්න ඕන ඔය ඒ වෙලාවේ කලබල වෙලා ගත්ත අය විශේෂයෙන් ඔය වාහන ණය කරන අය වෙන අවස්ථාවයි ඒගොල්ලෝ විනිමය අනුපාතය 350ට 60ට ෆෝවර්ඩ් එකට 70ටම ගන්න ඇති. නමුත් ඒ අයගෙන් බඩු ගන්න අය විශේෂයෙන් දැනගන්න ඕන. ඒගොල්ලන්ගේ අපි වාහනය ගන්නවා කියලා. ඒගොල්ලෝ කිව්වොත් අපේ විනිමය අනුපාතය අපි 350ට ගත්ත ඒක නිසා මේ ගාණක ගන්න ඕන කියලා මම හිතන්නේ මගේ ඉල්ලීම. ඒ පවතින විනිමය අනුපාතයෙන් මිසක් ඒගොල්ලෝ වැඩිපුර ගත්තා නම් ඒ පාඩුව ඒගොල්ලෝ ගන්න ඕන. ඒක කස්ටමර්ට පාස් කරන්න එක වැරදි. ඒ නිසා ජනතාව දැනගන්න ඕන තමන් ආනයනය කරලා යම් කිසියක් ගන්න යනවා නම් මේ තියෙන පවතින වෙළඳපොළ විනිමය අනුපාතයෙන් මිසක් වැඩිපුර කලබලයක් ගත්තාම ඒකේ පාඩුව ඒගොල්ලෝ ගන්න මිසක් ඒක ජනතාවට දාන්න හොඳ නැහැ. ඒ දැනුවත් කිරීමක් කරන්න